2023 ජනහා සංඛ්‍යා ලේඛන වාර්තා අනුව වැඩිහිටි ජනගහනය අපේ රට තුල මිලියන 2.72ක් පමණ ඉන්නවා. ඒ වගේම 2041 වන විට වැඩිහිටි ජනගහනය මුළු ජනගහනයෙන් 25%ක් පමණ වෙනවා කියලා පුරෝකථනය කරලා තියෙනවා. එතකොට මේ සංඛ්‍යා ලේඛන දිහා බලනකොට අපේ අමාත්‍යාංශයට වැඩිහිටි ජනගහනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් විශාල වගකීමක් පැවරලා තියෙනවා. අපි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය විසින් මේ වන විට වැඩිහිටි පුද්ගලයන් සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම ඉදිරි වර්ෂවල ක්‍රියාත්මක කරන්න ඕන වැඩසටහන් මොනවද කියන එක පිළිබඳව අපි මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, ඔවුන්ට අවශ්‍ය රැකවරණය ලබා දෙන්න, ඔවුන්ට අවශ්‍ය සුබ සාධනය සපයන්න සහ ඔවුන් සවි බල ගන්නන්නට අපි මේ අමාත්‍යාංශයේ විදියට අප වෙලා කටයුතු කරනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය ඉදිරි සැලසුම් සකස් කරලා තියෙනවා. සෑම වසරකම ජූනි මාස 15 වෙනි දින ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. වැඩිහිටියන් අත්විඳින අපයෝජන ලෝපුරා සිටින මිලියන සංඛ්‍යාත වැඩිහිටි පුද්ගලයන්ගේ මානව හිමිකම් කෙරෙහි බලපාන ගෝලීය සමාජ ප්‍රශ්නයක් බවද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සඳහන් කරලා තියෙනවා. එතකොට මේ වැඩිහිටි අපයෝජන ගැන දැනුවත් වීම මම හිතන්නේ ගොඩක් දෙනෙක්ගේ අඩුයි. ඒ වගේම වැඩිහිටි අපයෝජන වලට ලක් වෙච්ච ඒ වැඩිහිටියන් සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග පිළිබඳවත් දැනුවත් වීම අඩුයි කියලා අපි හිතනවා. සමහර වැඩිහිටියෝ මේ නිසා ඊට අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඔවුන් ගැන බැලීමේ වගකීම පොදුවේ තමන්ගේ දරුවන්ට තියෙනවා, ඒ වගේම මහ ජනතාවට තියෙනවා, රාජ්‍යයක් වශයෙන් අපිට පැවරලා තියෙනවා. වැඩිහිටි අපයෝජන කියන එක ගැන කතා කරනකොට යම් වැඩිහිටි තැනැත්තෙකුට එම තැනැත්තා රැකගලා ගන්නා පුද්ගලයෙකෝ වෙනයම් පුද්ගලයෙක් විසින් හිතාමතා හෝ නොසලකිලිමත් හෝ සිදු කරන ලබන බරපතල හානියක් හෝ තදබල අවදානම් සහිත අකටයුතු ක්‍රියාවක් වැඩිහිටි අපයෝජනය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ගත්තාම වැඩිහිටි තැනැත්තන් වාසය කරන ලබන පෞද්ගලික නිවාස වෙන්න පුළුවන්, ප්‍රජා මධ්‍යස්ථාන වෙන්න පුළුවන්, වැඩිහිටි නිවාස වෙන්න පුළුවන්, රැකවරණ මධ්‍යස්ථාන වැනි වැඩිහිටියන් ගැවසෙන, වැඩිහිටියන් යන්නේන ඕනෑම පොදු හෝ පෞද්ගලික ස්ථානයකදී වැඩිහිටියෙකුට මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්.